හලෝ ගයිස්. ඔන්න ඉතින් පොරොන්දුනා වගේම කඳානේ තිබ්බ ෆුඩ් ෆෙස්ටිවල් එකේ වීඩියෝ එක මේ අරන් ආවේ. පියන යම් අපි මොනවද ගත්තේ, ඒ දේවල් රසයිද, තව රස කෑම මොනවද තියෙන්නේ කියලා බලන්න. මේක තිබුණේ කඳානේ. ඉතින් කඳානවට කෙනෙක් ඉන්නවා නම් අපිටත් කමෙන්ට් එකක් දාන්න. ෆෙස්ටිවල් එකට ගියාද නැද්ද කියලා. ඉතින් මෙතන ගොඩක් කඩවල් තිබුණ නැහැ. අපි දෙන්න නම් හිතුවේ ගොඩක් කඩවල් තියෙයි කියලා ෆුඩ් ෆෙස්ටිවල් කිව්වහම. හැබැයි ගොඩක් තිබුණේ නැහැ. කඩවල් 4ක් 5ක් වගේ තමයි තිබුණේ. ඒ වලින් අපි දෙන්න කැමති කෑම 4ක් තමයි අපි try කරලා බැලුවේ. හරි. ඉතින් අපි බලමු කෑම මොනවද කියලා. අපි මෙතනින් ගත්තා සොසේජ් එකක්. සොසේජ් එක රුපියල් 200ක් වුණා. ඊට පස්සේ මේ වටේම කැරකිලා මම එන්න මොන් කිව්ව තැන තමයි මෙන්න මෙතන. මම ආසම කෑමක් පූරි මෙතන තිබ්බා. චොක්ලට් ෆ්ලේවර් එකෙන් පූරි තිබ්බා. එතකොට ස්පයිසි එකෙන් තිබ්බා. ඒ වගේම තමයි චොක්ලට්, ස්පයිසි, දායි පූරි තුනම එකතු කරලා ඒගොල්ලෝ පූරි එක හදලා දෙනවා කියලා අපිට එතනදි කිව්වා. හැබැයි අපි ගත්තේ ස්පයිසි පූරි එක. මොකද මම චොක්ලට් ෆ්ලේවර් එකෙන් පූරි එක try කරලා තියෙනවා. ස්වීට් එකෙන් පූරි එක ඇත්තටම මට නම් රස නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ රස අනුව කොහොමද කියලා. මට නම් රස ස්පයිසි එක තමයි. ඉස්සරහට යනකොට පොඩි ඒරියා එකක දාලා තිබුණා. ඉතින් අපි එතනින් ගත්තේ තන්දූරි චිකන් එක. මේ ඒගොල්ලන්ගේ දාලා තිබ්බ මෙනු එක. මේ එක ස්ලයිස් එක ප්‍රයිස් එක තමයි තියෙන්නේ. මේ දේවල් ටික තමයි අපි දෙන ගත්තේ. ඉතින් තව කෑම ගොඩක් තිබුණා. ඉතින් මේ තමයි එතන තිබුණේ කෑම ಜಾති ගොඩ. දැන් ඉතින් බත්තු දේවල් කන්නත් එපැයි. ඔන්න ඉතින් අපි දෙන රස බලන්නයි යන්නේ. බලමු අපි කොහොමද කියලා. පෙනුමෙන් රස පාට තිබ්බට කෑවම කොහොමද දන්නේ නැහනේ. බලමු අපි. අපි දෙන try කරලා තිබුණේ ස්වීට් පුරි එක විතරයි. ස්පයිසි එක මේ first time තමයි try කරන්නේ. ස්වීට් එකත් එක්ක බලපුවාම ස්පයිසි එක මාර්ම රසයි. ඒක ඒක කියන්න තේරෙන්නේ නැහැ ඒකේ රස. ඇත්තටම ස්වීට් එක මොකක්ද කියලා හිතෙනවා ස්පයිසි එක කාලා බැලුවාම. මේක අපි ගත්තේ රුපියල් 500ට. පූරි 6ක් තිබුණා. මට මතක විදිහට අපි ස්වීට් එකක් ගත්තේ 500 ගානකට. ස්පයිසි එකයි ස්වීට් එකයි කාපුවයි ඉන්නවා නම් try කරපුවා ඉන්නවා නම් කියන්න මේ price එක අඩුද වැඩිද කොහොමද කියලා. දැන් try කරන්නේ grill sausage එක. මම වැඩි sausage වලට කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි රස බලන්න ඕන හින්දා try කරලා බැලුවා. අයියට තමයි sausage එක ගත්තේ. sausage එක තවුලක් නැහැ. අවුලක් නැහැ.
අයියා මේක කන අතරේ මම ගත්තා පීට්සා එක try කරන්න. පීට්සා හට් එකේ තන්දු චිකන් එක try කරලා නැහැ අපි දෙන්නම. බලමු ඉතින් මොන වෙයිද කියලා. පීට්සා කෑල්ල ක්‍රිස්පි එකට තිබුණා. ඒ කියන්නේ ගොඩක් හයියට එහෙම නැහැ. ඒක සොෆ්ට් එකට තිබුණා. චීස් දාලා මදි කියලා හිතුණා මට. වෙන නම් අවුලක් නැහැ. රස්නෙට හොඳට තිබුණා. ඔක්කොම කාලේ වුණාට පස්සේ තමයි මතක් වුණේ අපි දෙන්න බොන්න මුකුත් ගත්තේ නැණි කියලා. අපි ඉතින් ගියා බීම එකක් ගන්න. මෙතන ලොකු ඩ්‍රින්ක්ස් කලෙක්ෂන් එකක් තිබුණ නැහැ. අපි දෙන ස්ට්‍රොබෙරි ෆ්ලේවර් එක තමයි ගත්තේ. හැබැයි ඉතින් ඒක ලොකුවටම සෙට් වුණ නැහැ මට නම්. අපි දෙන්නටම සෙට් නෑ ඒක. රුපියල් 400ක් වුණා මේ එක කප් එකක්. 400 නම් ඇත්තටම පාඩුයි. ඇත්තටම රස නැහැ. ඉතින් මේක ඕගනයිස් කරපු අයට විශ් කරනවා ඊළඟ අවුරුද්දේත් මීට වඩා හොඳට කරන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ වලට කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවොත් එක්ක share කරලා වීඩියෝ එකට like කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. bye